Hi guys, ඔන්නේ නම් අපි අලුත් වීඩියෝ එකකින් ආයේ හම්බුණා. දැන් මේ අපි යනවා නාන්න. මේ වැස්සේ නාන්න යනවා නේද? මේ දවස් ටිකේ දැන් නම් වැස්ස පායලා කවන්නේ. මේ දවස් ටිකේ යව්වේ කරවිලා අවු දවසක යන්න හිටියේ මේ මෙන්න මෙයා හින්දා අපිට හොඳ වැඩක් කරා. තමයි යන්නේ. ඔව්. මේ දැන් අද තමයි යන්නේ. මෙන්න ඉන්නවා මේ පූද ඉන්නවා. අපි දිගංජියා ඉන්නවා, තිසරමල් ඉන්නවා. අපි සෙට් එක තමයි යන්නේ හලාවද ෆයින් හොටෙල් එකට තමයි යන්නේ. මේ අපි තව කොල්ලෙක් ඉන්නවා දැන් මේ පොර දැන් තමයි එනවා කියලා කතා කරේ. දැන් ඌව ගන්න අපි ආපහු හරන් ආය යනවා. එහෙනම් අපි ඊයවත් අරගෙන යන්න ගමන් හම්බෙමු. ඔන් ගයිස් අපි මේ කොල්ල ආවා මේ මූ එන්න දැන් මේ කො වරේ. එතන මොම යන්නේ කිව්වා. දැන් එනවා කියලා කොහමරි පැය භාගයක් විතර ගියා එන්න. නැගම. නමල නානවත් නෙමෙයි නාලත් නෑ බලමු නාන්න යන්නේ වා මේ පොඩ්ඩක් මෙතනින් ඉස්සරහට අද ගනින් පොතනින් යන්නේ බාගට පස්සේ අපි ගොල්ලෝ එහෙනම් අපි යන්නේ මේ මගේ යට කයිසම විතරයි දෙන්නේ ඒක ගන්න let's go අපි යන්න ලොක් කරලා දෙන්න නයි දැන් වහිනවලු අලාවද පැත්තට මේ කඳු පෙළ කියලා කිව්වා ඒ නම වයි නෑ කවන්නේ පූල් එකේ ඔයාලා කවන්නේ ඒ ඩෙවිලත් කියලෙත් නෑ වැස්ස නේවා පූල් එකට බහින්න දෙන්නේ නෑනේ වැස්සොත් නෑ නෑ එහෙම ගන්න හරි Kom jij hier maar. Moet je daar liggen nou nee? Nee, gewoon daar liggen. guys අපි හොටෙල් එකට ආවම ඉන්න අපේ සෙට් එක පොඩ්ඩක් හැන්දෑ වෙලා තියෙන්නේ මේ දැන් යන්න කට්ටිය මෙතන ෆොටෝ ටිකක් ගැහුවා අපේ පුබ්බා ඉන්නවා මේ ජේ බෑව්වා අනේ පුබුට බරණ බරෙන් ලම්බා එන්න අපේ වාහනේ තියනවා ටිකක් නයියා ගැම්මට සෙට් එක ඉතින් ගිහිල්ලා බලමු අපි දිග්දන්න තාම ෆොටෝ ගන්නවා හරි කමන්න ඌ ෆොටෝ ගහයි දැන් අපි ඉස්සලාම යන්න ඕන ටිකනේ පූල් එකට මොකද කරේ ටිකට් ගත්තා පූල් එක ටිකට් ගත්තා පූල් එක ටිකට් අරන් තියෙන අපි එහෙනම් සෙට් එක පූල් එකට යන්නේ හලාවද ෆයින් හොටෙල් එක ටිකට් එක කීයද ටිකට් එක කීයද එක්කෙනෙක්ට 600ද ස්පොන්සර් බයි එක්කෙනෙක්ට 600ක්ද කොහෙද කියලා තමයි කියන්නේ ගාණක් දන්නේ නැහැ මේ බල්ලා කියන ගාණ කීයද කියලා එන්න මෙහෙම තමයි මෙතනින් තමයි ඉන්ට්‍රස් එක තියෙන්නේ රිසෙප්ෂන් එක ගාවින් දකුණට ඇවිල්ලා අපි යනවා අපේ පූල් එකට ඔමි එන්න අපේ කට්ටිය බලමු අද කට්ටිය මම හිතන්නේ මේ අද මහසිකුරාදා හින්දා සෙනගත් නැහැ නේ ලොකු සෙට් එකක් නැහැ දෙතුන් දෙනෙක් ඉන්නේ මේ නාලක බඳ ගන්න මොනවද දාගමු නේ පොඩි මොන හරි ෆ්ලැට් එකක් හරි දාගමු නේද කොල්ල තුන් හතර නේ තමයි ඉන්නේ මෙන්න ප්ලේස් එක මෙතන බේබි පූල් එකක් තියෙනවා එතකොට පූල් එක ලොකු පූල් එකක් නෙමෙයි සාමාන්‍ය මෙහෙම තමයි තියෙන්නේ මෙතන රෙස්ටොරන්ට් ඒරියා එක මෙහෙම තියෙනවා එතකොට මෙතන බෙන්ච් ටිකක් තියෙනවා ඇයි ඕඩ එකක් දාගමු මොන හරි එතකොට එහා පැත්තේ කලබෝ තියෙන්නේ ප්ලේස් එක මාර ලස්සනයි එහෙනම් අපි චේන්ජ් එකක් දාගෙන මොනවා හරි ඕඩර් කරගෙන නාන ගමන් බලමු ප්ලේස් එක කොහොමද කියලා. නයිස්.
Rana ඉතිරවල් මොකද කරන්නේ මේ ඔගේ වෝටර්ප්‍රූෆ් චෙක් කරලා වෝටර්ප්‍රූෆ් චෙක් කරලා දින්නේ නේද වතුර කියලා දින්නේ ගාඩ්ස් කොල්ලා ගාඩ්ස් ජිම් බොයිස් සබන් කළා කියන බරුණා නේ ඒකට උනා නේ උඩ නෑ මම ගිලෙත් දැම්මේ අපිට හම්බුණා චූටි කිටි. හලෝ. ඔය කනවද? කිටි කනවා. අම්මා දෙප සංගමේ. විතරයි නෙමෙයි. කට්ටිය නාල ඉවරයි. පූල් එකේ පැය ගණන් නැටුව අම්මෝ පැය කියන්නේ නැවද බා පැය ගණන් නැව දැන් කට්ටියන් මාරු කරගෙන ඉන්න ප්ලේස් එකේ මෙතන අතන තව සෙට් එකක් ඉන්නවා මේ අපේ උන් ඇඳුම් මාරු කරනවා තව ආන් ඉන්නවා යා වීඩියෝ ගන්න බා කන්ට වතුර ගිහිල්ලා වතුර ආවද එළියට නාලි ඉවරයි නාල කාලා ඉවරයි කට්ටිය අම්මෝ සුපිරි හුලම් පාරක් යනවා මේ මොකද කලපුවයිනේ ඉන්නේ ඉතින් අද වෙලාව ගියද දැන් වෙලාව ගියද මන්ද කොහොම හරි 9:00 විතර දැන් පැය 3ක් විතර හිටියා කොහොම ඉතින් මේ ස්ටාෆ් සර්විස් එක නම් මරුවා කට්ටිය ඉන්නවා එහෙනම් අපි ඊළඟට යන ගමන් තාම කට්ටිය රැට කාලා නැහැ. දැන් කන්න ඕන ගිහිල්ලා කට්ටිය කාලා කොහොම හරි ගෙදරන් එනවා. එහෙනම් ආයෙ දවසක පූල් එක නාන්නෙමු මේ අපි දැන් කන්න යන්නේ කන්න යද්දි සෙට් වෙමු. ඔන්න ගයිස් එහෙනම් අපි ෆයින් එකෙන් එළියට ආවා. දැන් මෙතන පාක් එකේ ඉන්නේ අපි. දැන් අපි යනවා මෙතන මේ කැරොලිනා එකේ අපේ යාළුවෙක් ඉන්නවා අපිට එන්න කියලා කිව්වා මේ. අපි යනවා ඌ බලන්න. කැරොලිනා හොටෙලෙට යන්න යන්නේ. එන්න අපි කොල්ල සෙට් එක මලු වෙල්ලා යනවා නාල කට්ටිය චිල් වෙලා ඉන්නේ හොඳට එහෙනම් අපි යමු කැරොලිනාට ගිහලා බලමු මේ කොල්ල ඇති බලාගෙන අපි එනකම් එහෙනම් අපි යමු මේ එන්නේ ගියාම මේ කෝච්චි මේ අයිති කා චීෆ් කන් එළියට මේ රොටේට් වෙලානේ තියෙන්නේ අපි ආවා නේ අපි ආවා අපි දැක්කා ලයිට් එක ලෑන්ඩ් ජී ඔය දොර ගයිස් අපි ඔන්න මේ ආවා දැන් මේ අපි යාළුවෝ බලන්න මේ කොල්ලා ඉන්නවා මේ අපිට දැන් කන්න දෙන්න වෙයිද මේ හප්පන්නේ මම දුර මේ ඉන්නව ඩයල් එක අයියෝ ඌ දුවනවා අපි යන ගමන් නැත්තෝ මෙතන මුන්නෙස්සරන් දේවාලේ ගාව පන්තුරක් දාලා යන කට්ටිය අපි කැරොලිනාකට ගියා මේ එතන අපේ යාළුවා අපි හම්බෙන්න පොඩි ප්‍රශ්නයක් කියලා හොටෙල් එකේ ඒ හින්දා අපිට ඇතුළට යන්න හම්බුන්නේ නැහැ මේ අද. ඉතින් අපි යනවා දැන් ඉස්සරහට ගිහිල්ලා කන තැනකින් බලමු මොන හරි කවුන්න ඕන දැන් කට්ටිය බඩගිනිලා ඉන්නේ. එන යා. අපි ගන්න නැවැත්තුවා ගයිස් මෙතන මේ එවිලත්තව තරුකුෂි ෆැමිලි රෙස්ටොරන්ට් එකේ ඉතින් මේ කට්ටිය ඇතුළේ ඉන්නවා දැන් කන්න යන්නේ කට්ටිය අපි ඕඩර් දාලා තියෙන්නේ අපි බලමු කාලා කෑම රසයිද කොහොමද කියලා මොනවා දැම්මත් දන්නේ නැහැ කට්ටිය ඕඩර් කරලා තියෙන්නේ බලමු එහෙනම් කියලා කොහොමද කියලා
ගයිස් අපි කෑවා දැන් කාලා ඉවරයි කට්ටිය ගෙදර යන්නයි යන්නේ රෙස්ටොරන්ට් එකට ඇහුවා අපි අද්දිම මේ එළියට වහිද්දිම ඇහුවා කැමරා හයි ගානත් අවුල නැහැ පෝෂන් නැත් හොඳට තිබ්බා එහෙනම් අපි යන් ගෙදර අපි එහෙනම් ආයෙ දවසක හම්බෙමු බයි බයි අපි ගියා බයි ගියා බයි 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 බ්‍රෝ පේනවද බා පේන්නේ නැහැ නේ පියන්නේ බයි 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 නම් කොල්ලෝ අපි ගියා